බුලත් අපයා කියන්නේ ලංකාවට ආවේනික වඳවීමේ තර්ජනයට භාජනය වෙලා තියෙන ඉතාමත් දුර්ලභ විසිතුරු මත්ස්‍යයෙක්. බොහෝ පිරිසක් බුලත් අපයාව හඳුන්වන්නේ දෙකේ කොළේ මාළුවා කියලා. දීප්තිමත් රතු වර්ණයකින් සමන්විත මෙම මත්ස්‍යයා දැන් රතු දත්ත පොතට පවා ඇතුළත් වී අවසන්. ඒකදේශීය මත්ස්‍යයෙක් වුවත් නිසි සංරක්ෂණයක් නොමැති හේතුවෙන් මෙම මත්ස්‍යයා තායිලන්තය වැනි රටවල් වල මහා පරිමාණයෙන් අභිජනනය කිරීම පවා මේ වන විට සිදුවනවා. බුලත් අපයාගේ වාසස්ථානය විදියට ගත්තොත් කැලණි හා නිල්වලා ගන්ද්‍රෝණි වල බහුලව දැක ගන්න පුළුවන්. පිරිසිදු ජලයේ ජීවත් වීමට ඉතාමත් ප්‍රිය කරන ඉතරමකින් පැටවුන් බිහි කරන ඉතාමත් සංවේදී මත්ස්‍යයෙක්. ස්වභාවික පරිසරයෙන් අල්ලා ජාවාරමක් ලෙස මෙම මත්ස්‍යයා වෙනත් රටවල් වලට අපනයනය කිරීම, විෂාපද්‍රව්‍ය ජලයට මුසු වීම, විශේෂයෙන්ම ගොවිතැන සඳහා යොදා ගන්නා විෂ ද්‍රව්‍ය ජලයට මුසු වීම මෙම මත්ස්‍යයා මහා පරිමාණයෙන් වඳවීමේ තර්ජනයට භාජනය වීමට විශේෂම හේතුවක් වනවා. බුලත් අපයාගේ ගැහැණු හා පිරිමි මත්ස්‍යයා හඳුනා ගැනීම ඉතාමත් පහසුයි. පිරිමි මත්ස්‍යයා තද රතු පැහැයෙන් සමන්විත වන අතර ගැහැණු මත්ස්‍යයා අඩු වර්ණයකින් දැක ගන්න පුළුවන්. රජයේ මැදිහත්වයෙන් නිසි සංරක්ෂණ වැඩපිළිවෙලක් යෙදුවහොත් මතු පරපුර වෙනුවෙන් චිත්‍රයකට පමණක් ඇතුළත් නොවී අප දැකගත් මෙම සුන්දර ජීවියා ඇලදුල ගංගා ආශ්‍රිතව ඉතිහාසයේ පීනන ආකාරය අපේ දරුවන්ට දැක බලා ගැනීමට වාසනාවක් උදා වේවි. එසේ නොමැති වුවහොත් දෙකේ කුලේ රූපය පමණක් අප රට තුළ තබාගෙන තායිලන්තය වැනි රටවල් වලින් මෙම අලංකාරවත් ජීවියා ආනයනය කිරීමට සිදුවන බව රජය පිළිගත යුතු අතර ඒ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බව පිළිගත යුතුය.